Hai ළමයි කොහොමද? අද night study session එකක් යනනේ. good evening. ඉතින් මේ මගේ snack එක උණු වතුර එකක් මේ තියෙනවා. අද මම පාඩම් කරන්න යන්නේ science. ඉතින් මේ snack එකත් අරගෙන මම 12 විතර වෙනකම් පාඩම් කරන්න තමයි time table එක හදලා තියෙන්නේ. එහෙනම් යමු අපි පාඩම් කරන්න. ස්නැක්ස් චුට්ටක් දාගත්ත, ගොඩක් දාගත්තේ නෑ. වතුර එකක් මෙතන. පොතුත් හරි. දැන් පාඩම් කරමු එහෙනම්. දෙවෙනි සෙෂන් එක පටන් ගන්න යන්නේ ස්නැක්ස් කෑවේ නෑ. එහෙමම තියෙනවා එක. හැබැයි වතුර නම් ඉවරයි. මම දැන් ආයෙ වතුරක් උණු වෙන ගැහුවා. එහෙනම් අපි කතරම් හම්බෙමු. හරි, රීෆිල් කරන්න වතුර එක. ටින් ටින් මේකත් එහෙමම තියෙනවා. හරි හම්බෙමු. මුණ දැකෙන පොඩි දවසකින් නේද? අතන මොනවද දවසේ බොක්ස් ගේන්න බැරි වුණා මට. ලොක්ස් ගේන්න බැරි වුණා මට. මොකද මේ ස්ටඩි වැඩයි ඊළඟට ක්ලාස් වැඩයි අරමුණත් එක්ක මේ බ්ලොග්ස් ගේන්න බැරි වුණා. මම දැන් මේ විනාඩි 15 ෆ්‍රී ටයිම් එකක් අරන් ඉන්නේ. මට තව විනාඩි 3කින් මම ආයෙ මගේ සෙෂන්ස් ස්ටඩි සෙෂන් එක පටන් ගන්නවා. ඒක ඉවර වෙන්නේ 11:45ට. ඊට පස්සේ නිදාගන්න කරන්නේ. මොකද මට තාම මෙච්චර ලොකු ගොඩ වෙලාවක් ඇහැරලා ඉන්න බෑ. අපි බලමු ඉස්සරහට ගොඩක් වෙලා ඇහැරගෙන ඉන්න. දැන් මම පාඩම් කරන්න යන්නේ සිංහල part 2 paper එකක් ලියන්න යන්නේ. උණු වතුරක් තියෙනවා. මම උණු වතුර තමයි පාඩම් කරනකොට ගන්න රැට. මොකද උණු වතුර බිව්වම අඟට පොඩි නිදිමත ගතියක් හැදිලා යනවානේ. අද නිදිමත ගතිය වැඩි. මේ දවල්නේ මම නිදාගත්තා ටිකක්. දවල් වෙනකන් නිදාගත්තා. දවල් නෙමෙයි 8:00ට විතරද නැගිට්ටේ. ඒනවනේ නිදිමත ගතිය එනවා වැඩියෙන්. මොකද එළිය පොඩක් වහිනවා. චුට්ටක් වැස්ස ගතිය තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් නිදිමත ගතිය එනවා. හැබැයි මම කොහොම හරි try කරනවා 11:45 වෙනකම් ඇහැරලා ඉන්න. හරි. දැන් අපිට මම විතරයි ඇහැරලා ඉන්නේ. අනිත් හැමෝම නිදි. අපිට නම් මට ටිකක් පුරු වෙන්න අමාරු. මොකද මම එහෙම කට්ටිය නිදියට එහෙම පාඩම් කරලා නැහැ. පාඩම් කරලානේ ඇහැරන් ඉඳලවත් නැහැ ළමයි. ඒක නිසා පොඩි අප්සෙට් එකක් තියෙන එතන තමයි. ඒත් දැන් මම ඒකට පුරු වෙන්න ඕනේ. මොකද ලබන අවුරුද්ද කියන්නේ තියෙනවත්ම කවුරුද්දක් මට. ඒක නිසා මම දැන් මේකට පුරු වෙන්න ඕනේ. ගොඩ කාලෙකින් vlogs ගේන්න බැරි වුණා. very sorry. මේකත් ටිකක් චූටි vlog එකක් වෙයි. හෙටත් මම පාඩම් කරනවා. එමුත් හෙටත් මම vlog එකක් රෙකෝඩ් කරලා දාන්නම්. ඉතින් vlogs පරක් වෙනවට sorry. අනිවාර්යයෙන්ම මම දවසක් day vlog එකක් shoot කරනවා. මේ බාගට shoot කරේ. ඒකට shoot කරාම මට කම්මැලි හිතුණා. ඒ දන්නේ. sorry. මේක මම අනිවාර්යෙන් දානවා වීඩියෝ එක. මේක හෙටම දාන්නම් මම. ඊට පස්සේ හෙටත් එකක් shoot කරලා ඒක අනිත් දාන්න. මේ විදිහට ඉතින් ඔයාලට ඉදිරියට මගේ study vlogs ගොඩාක් බලන්න පුළුවන්. කොහොමත් ඉදිරියට ගොඩක් study vlogs විතරක්ම වෙයි. study vlogs ම තියෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝස් එක ඉතින් ඔයාලත් මාව හරි ආදර්ශයක් කරන් පාඩම් වැඩ කරගන්න හොඳට. හරි. මගේ ටයිම් එකක් දැන් ඉවරයි. yes. හරියටම 10:45 වෙලාව. 11:45 වෙනකම් පාඩම් කරන්න පැය. පැයක් අරන් පොඩි රෙස්ට් එකක් ගන්නවා. මොකද දැන් එක දිගටම කරන්න බෑ. නිදිමතත් එනවා. අනික බඩගින්නත් එනවා. එහෙම අප්සෙට් ගොඩක් නිසා මම පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඔයාලත් එහෙම කරන්න. හරි. එහෙනම් අපි දැන් අපේ සෙෂන් 2 එක පටන් ගන්න. එහෙනම් හම්බෙමු ඉස්සරහට. Hi, ඉතින් welcome to Nirpusum YouTube channel. ඔන්න මම මගේ රෙකෝඩින් එක මෙතන ඉඳන් පටන් ගන්නවා. කලින් ටික නම් ඇහුණද දන්නේ නැහැ ළමයි. මේ පොඩ්ඩක් වොලියුම් වැඩි කරලා බලන්න ඔයාලා. මම රෑ හින්දා ඉතින් කියන්නේ වැඩි හයියෙන් කියන්නේ කට්ටිය නිදි හින්දා ගෙදර.
ඉතින් මුලින්ම මම කියන්න ඕනේ අපේ රටට මේ වෙච්ච අපදා තත්ත්වයෙන් ඔයාලා කවුරු හරි පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඉතින් ඔයාලා හැමෝටම මගේ ශෝකය තමා බල කරන්න තියෙන්නේ. මොකද ඉතින් අපිටත් ඉතින් මේක රටටම වෙච්ච දෙයක් නිසා ඉතින් අපිත් පුළුවන් විදිහට අපිට අවුලක් නෑ. ඒ කියන්නේ අපේ ගෙවල් වලට එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිත් පුළුවන් විදිහට කට්ටියට උදව් කරා. මේ පැත්තෙත් නාය ගියපු කට්ටිය ඉන්නවා, ගම් වතුරට අහු වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම අපිත් පුළුවන් විදිහට උදව් කරා. ඉතින් ඔයාලා පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මියගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මගේ channel එක හරහා. හරි. ඉතින් අද මේ vlog එක මං night study vlog එකක්. මම මේක record කරලා දැන් දවස් 3ක් 4ක් වෙනවා. කොහොම හරි ඉතින් මම රෑ පාඩම් කරන්න ගත්තා. මොකද මට හිතුණා හැම දෙයක් කරලා බලන්න ඕන කියලා. වැඩේ හොඳයි. ඉතින් සක්සස් වැඩක්. ඉතින් අවුලක් නෑ. වැඩේ ගානට ෂේප් කරන් ගියා. මම ෆස්ට් සෙෂන් එකේ මම පාඩම් කරන මට රෙකෝඩ් කරන්න තරම් දෙයක් මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නෑ. ඉතින් සෙකන්ඩ් සෙෂන් එකේ මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ ඔයාලත් එක්ක කතා කරන්න ඕන නිසාමයි. හරි. කොහොම හරි ඉතින් මම දැන් එක දිගට vlogs ගේනවා කියලා මට පොරොන්දු වෙන්න අමාරුයි. මොකද මේ දැන් මේ දවස්වල දැන් 2026 කියන්නේ තීරණාත්මක අවුරුද්දක් මට. මොකද මම O levels කරනවා දෙසැම්බර් වල 2026. ඉතින් එතකොට ඒ වැඩත් ස්ටඩි වැඩයි ඊට පස්සේ ක්ලාස් ඒවා මේවයි ඒවත් එක්ක ඉතින් මට සමහර විට vlogs ගේන්න බැරි වෙයි. හැබැයි මම පුළුවන් වෙලාවට ස්ටඩි vlogs වගේ දේවල් ගේනවා. මොකද මම කොහෙවත් යවෙන්නෙත් නෑ. ඒක නිසා ඉතින් traveling vlogs ගේන්න වෙන්නේ නෑ. ඉතින් එහෙම ගියොත් කොහේ හරි මම අනිවාර්යෙන් වීඩියෝ කරලා ගේන්නම්. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මගේ channel එක හරහා බලන්න වෙන්නේ එක දිගට ස්ටඩි vlogs තමයි. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා මාත් එක්ක පාඩම් කරන්න, මගේ ස්ටඩි vlogs බලන්න. ඉතින් ඒක නිසා හැමෝම හැමදාම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලා මගේ channel එක share කරන්න. කට්ටියට share කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගින් දිගටම මගේ channel එකෙන් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් අපි මේ වගේ ලස්සන වීඩියෝස් කරමු. ඉතින් කොහොමත් ඉස්සරහට ස්ටඩි වීඩියෝස්ම තමයි ගොඩක්ම එන්නේ. කොහොමත් ඔයාලට දැනගන්න පුළුවන් ස්ටඩි ටිප්ස්. ඒතකොට ඔයාලා මොන හරි දෙයක් පාඩම් කරන්න ෂෝට් නෝට් ක්‍රමවේදයටත් වඩා තව ඔයාලට මතක හිටින ස්ටඩි ටිප්ස් ගැන දැනගන්න පුළුවන්. ස්ටඩි කරන විදි හදාගන්න පුළුවන්. ඊට පස්සේ අලුතින් ටයිම් ටේබල්ස් කොහොමද කියන්නේ ස්ටඩි කරන්න හොඳ ටයිම් ටේබල්ස් හදාගන්න කියලා බලන්න පුළුවන්. ඒවත් එක්ක බලාගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද ගෙදර අය නිදි. ඒක නිසා මට හිමීට කියන්න ඔයාලට ඇහිද දන්නේ නැහැ. ඒ වුණත් මම voice over එකක් හරි දාන්නම්. මේ හරි කොහොම හරි දැන් මම වීඩියෝ එක කරන්න යන්නේ. අද මම සයන්ස් සිංහල පාඩම් කරා. දෙකම පේපර්ස් ලිව්වේ. වතුර දෙකක් ළමයි වතුර දෙකක් ලිව්ව මම ඔතන කියන ඒවා ඔයාලට එච්චර ලොකුවට ඇහෙන එකක් නෑ. මොකද මම පොඩක් හිමීට කියන්නේ ගෙදර අයත් නිදි සහ ඔය වෙලාව රෑ 12ට විතර මම ස්ටඩීස් ඉවර කරන වෙලාව. ඒක නිසා ඇහෙයිද දන්නේ නෑ. ඉතින් බලන්න පොඩක් වොලියුම් වැඩි කරලා අහන්න. මලත් මතක නෑ මම ඒ වෙලාව එතන මොනවද කිව්වේ කියලා. පොඩක් අහලා බලන්න ඔයාලත්. ඔතන මං කියන්නේ ළමයි ඉතින් මේ රෑ නයිට් ස්ටඩි කරන මේ ක්‍රමවේදය ගොඩක් සක්සස් කියලා. ඉතින් ඇත්තටම සක්සස්. ඉතින් සද්ද බද්දක් නැතුව හොඳට හිතට ධාරණය වෙන විදිහට ලස්සනට වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් එක දවසක් හරි try කරලා බලන්න මේ නයිට් ස්ටඩි ක්‍රමවේදය. ඉතින් ඒ තමයි මම ඔතන කියන්නේ. සහ මම උණු වතුර දෙකක් ගත්ත ළමයි සෙෂන්ස් දෙකට. ඒ කියන්නේ පළවෙනි සෙෂන් එකෙන් එක උණු වතුර එකක් බීලා ඉවර කරා. දෙවෙනි සෙෂන් එකෙන් දෙවෙනි එක ඉවර කරා. ඉතින් මම ස්නැක්ස් ගත්තට කෑවේ නෑ ඒවා. මේ ඉතින් ඒ උණු වතුරම තමයි බිව්වේ. ඇත්තටම හොඳයි. ඉතින් මාත් හිතනවා කන්න නැතුව කන්න ඇතිම ලොකු වමනාවක් තිබ්බෙත් නෑ. බඩත් පිරලා තිබ්බේ. ඉතින් උණු වතුර බිබී කොහොම හරි නිදිමත කඩාගෙන වැඩේ කරගෙන ගියා.
එදා චුරුචුරු වැස්සක් පොඩි වැස්සක් තිබ්බත් එක්ක ඒක නිසා පොඩ්ඩක් නිදිමත ගතිය ආවා එනට කොහොම හරි මම 12 11:55 12 විතර එනකම් පාඩම් වැඩ කරා. ඉතින් ඊට පස්සේ මම මේ නිදා ගන්න ඔය ඉතින් ඕක මම නිවාඩු මාසේ අවසාන සතිය වගේ තමයි වැඩේ කරේ. ඒක නිසා ඊළඟ දවස් උදේම නැගිටින්න ඕන වුණත් නෑ මම 8:00 විතර තමයි ඊළඟ දවස් නැගිටින්නේ. ඉතින් මේක දැන් මම කන්ටිනියු කරන්න ඉන්නේ. ඒ කියන්නේ නිවාඩු දවස්වල තමයි මම මුලින්ම කරන්නේ. ඊට පස්සේ ලබන අවුරුද්දේ ෆෙබ්‍රුවරි වගේ වෙලාවකට දැන් ස්කූල් පටන් ගන්නවා. ස්කූල් පටන් ගත්තාම ඔයාලාගේ මේ මම ඔයාලට අනිවාර්යෙන් ගේන මතක් කරන් ඉන්න vlog එකක් තමයි ඩේ vlog එකක්. ඒ කියන්නේ ස්කූල් ඩේ vlog එකක්. මම අනිවාර්යෙන් ඒකත් ඔයාලට අනිවාර්යෙන් ළඟදිම ගේන ස්කූල් ඩේ vlog එකක්කොත් උදේට ඔක ෂූට් කරන්න කම්මැලි ළමයි. මොකද උදේට එහාට මෙහාට දුව එහෙම ලෑස්ති වෙන්නේ. කොහොම හරි මම උදේම නැගිටලා හරි ඔයාලට අනිවාර්යෙන් ස්කූල් ඩේ vlog එකක් ගේන්නම්. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. බයි. subscribe කරන්න.